ප්‍රධාන වශයෙන් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය ස්කන්ධ 3කට බෙදනවා. පළවෙනි එක තමයි ත්‍රාන්ත්‍ර ස්කන්ධ. දෙවෙනි එක හෝරා ස්කන්ධ. තුන්වෙනි එක සංහිතා ස්කන්ධ. ඔයගොල්ලන්ට මම මේ එකින් එක පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න තමයි මේ සූදානම. පළවෙනි එක තන්ත්‍ර ස්කන්ධ. එහෙමත් නැත්නම් සිද්ධාන්ත. ග්‍රහයන්ගේ ගමන් ප්‍රමාණාදිය දැනගැනීම පිණිස කරන ලද ග්‍රහ ගණිතය ඇතුළත් සිද්ධාන්ත ආදියෙන් සමන්විත වෙලා තියෙන ප්‍රකාශිත වෙලා තියෙන ශාස්ත්‍රයක් තමයි මේ ත්‍රාන්ත්‍ර ස්කන්ධ කියලා කියන්නේ. අපි කතා කරමු දෙවෙනි එක හෝරා ස්කන්ධ. හෝරා ස්කන්ධ කියන්නේ අන්‍ය ජන්මාන්තරෙහිදී එහෙම නැත්නම් පෙර රැස් කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ඇති වෙන ඉෂ්ඨානිෂ්ඨ ඵල නිරූපණ ශාස්ත්‍රය. එහෙමත් නැත්නම් උප්පත්ති කාලයේ උදා වූ රාශි ග්‍රහ නක්ෂත්‍ර ආදී අනුව සුභාසුභ විනිශ්චය කිරීමට ඉවහල් වන ශාස්ත්‍රය හෝරා ස්කන්ධ කියලා අපි හඳුන්වනවා. ඊළඟ එක සංහිතා ස්කන්ධ. සංහිතා ස්කන්ධ කියලා කියන්නේ ග්‍රහණ, සංක්‍රාන්ති, ග්‍රහ යුද්ධ, උල්කාපාත, ධූමකේතු ආදියෙන් ලොවට ඇතිවන සුභ අසුභ ප්‍රකාශ වන ශාස්ත්‍රයක්.